අපි හැමදාම ජාතික සංවිධාන සහ සිංහල සංවිධාන එකතු වෙලා රැස්වීම හැමදාම තියෙනවා. නමුත් අපි ප්‍රශ්න කතා කරනවා ප්‍රශ්නවලට විසඳුම් හොයන්න විවිධ කණ්ඩායම් විවිධ දේවල් හොස්වාගෙන යනවා. නමුත් ඒකට උත්තරයක් නැහැ. හැබැයි මම දන්න විදිහට මම දැකපු විදිහට අපි උතුරේ රාජ්‍ය නිලධාරි සමග අපි ලේඛනගතව වැඩ කරන්න ඕනේ. කොච්චර මාධ්‍ය සාකච්ඡා තිබ්බත් කොච්චර උද්ඝෝෂණ කරත් ඒවා ප්‍රතිඵලයක් ගන්න බෑ ලේඛනගතව අපි වැඩ නොකරොත්. මොකද මන්නාරම් දිස්ත්‍රික්කේ ගත්තොත් 8000 ගණනක් ඉන්නවා ලේඛන සිංහල ජනතාව. යාපනයේ 6200යි. කිල්ලොච්චියට වඩා වැඩි. නමුත් අපිට තියෙන්නේ අපිට ඒක ලේඛනගත හිටියට පාර්ලිමේන්තු නියෝජනය කරන කිසිදු සිංහල මන්ත්‍රීවරයෙක් අපි උතුර ජනතාව වෙනුවෙන් කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලන්ගේ බා පර්මිට් එකයි ඒගොල්ලන්ගේ වාහන පර්මිට් එක ගන්න තමයි කතා කරන්නේ. එතකොට අපේ නායක හාමුදුරුව බෙන්ගම නායක හාමුදුරුව ගිය සතියේ රැස්වීමක වැඩලා කිව්වා රණවිරු වෙන්නේ හොඳ කතාවක් කරා. ඒක අපිට තාම වටිනවා. ඉතින් අපි රණවිරු පසුබිමම කරලා මේ වැඩසටහන කරන්න මූලික වෙන්නේ රණවිරු සමරලා සියලු දෙනාම ඒ කාලේ දවස් 6 ඇතුළත ප්‍රමෝෂන් එක කරගන්නවා. නමුත් අපි මේක කරන්නේ රණවිරුන් ගැටලු ගොඩාක් තියෙනවා. තම රණවිරු තම සැමියා මිය ගියාම යම් දේවල් කරගන්න ගියාම අදාළ ආයතන වලට ඒ කාන්තාව විඳින අපහසුතාවය තියෙනවා. ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒතකොට ඒ අය අපි කියන්නේ වෛශාඛයක් අතරපත් වෙනවා. ඒ වැඩ කරගන්න ගියාම. ඉතින් ඒවා කවුරුත් කාන්තා සංවිධාන විශාල ප්‍රමාණයක් තියෙන ඒවා කතා කරන්නේ නැහැ. එතකොට රණවිරුවන්ට තියෙන ගැටලු ඉඩම් නැති රණවිරුව විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි සීලුම දෙනා දැන් මම උතුරේ වැඩ කරනකොට මට සීලුම දේශපාලන පක්ෂව මම එකතු කරගන්නවා. මේ වැඩේට මේක සාර්ථක කරගන්න බෑ. අපි ඉස්කෝල හදන කොටත් පන්සල් හදන කොටත් අපිට තිරේ පිටිපස්ස වෙන කණ්ඩායමක් උදව් කරනවා. තිරේ උඩ තව කණ්ඩායමක් ඉන්නවා. නමුත් අපිට සිංහල සංවිධානය තමයි මූල්‍ය දායකත්වය හැමදාම ලබා දෙන්නේ. ඒ වගේම තිරේ පිටිපස්සේ ඉන්නවා තව කීප දෙනෙක්. සමහරවල් නම් කියන්න බෑ. මොකද ඊළඟ වැඩේ කරගන්න ඊළඟ වැඩේට යනකොට එයාට බාධා සිද්ධ වෙන්න පුළුවන්. නිලධාරීත් එහෙමයි. දෙමළ නිලධාරීත් අපිත් එක්ක බොහොම සුමුද කොටසක් ඉන්නවා. තව කොටසක් ඉන්නවා. ඒ දෙමළ නිලධාරීන් විවිධ කණ්ඩායම් වල අනුමත කරන උපදේශ අරගෙන සිංහල ජනතාව උතුරින් ඉවත් කිරීම වැඩ පිළිවෙල දැන් ආරම්භ කරලා තියෙනවා. මම මේ කෙටි සංවාදයක් දාන්නම්. පදිංචි වෙන අර ව්‍යාපෘතියක් තියෙනවා ඒකට තමයි. දැන් මේ අපේ මහාට පදිංචියට ඇවිල්ලා අවුරුද්දක් වෙනවා මං අසනීප වෙලා ඉන්නේ සර් එක තැන ඉන්නේ. මගේ පුතා මේ ගමේ ඉස්කෝලේට තමයි යන්නේ සර්. මේකලා අපි දැන් පදිංචිය ගෙනල්ලා අවුරුද්දක් දීලා මේ සිරාවතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා මේ පදිංචිය බාර දුන්නා. දැන් අවුරුද්දක් වෙනවා බාර දීලා සාමයකින් ස්ථිර කරලා නේද? ඊට පස්සේ දැන් අපි මේ එක තැන් වලට ගෙවල් වලට මාරු කරනවා. හෙලෝ මේ ඉතින් සර් මේ දැන් මේ අර ස්ථිර පදිංචියක් නැහැ එක ගෙවල් වලට මාරු කරනවා. මේ ගමේ පන්සලේ අලුතෙන් පස්සෙලා ඉන්නවා හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරුවෝයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කට්ටියයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කියනවා හාමුදුරුවන්ගේ ලිප්පක් ගේන්න කියලා මේ චරිත සාධකයක් ගේන්න කියනවා අපිව පදිංචිය තාවුරු කරන්න. ඔය පැත්තේම සිංහල ගමකෝ ගැටලුව වෙනවා. ආම්ලෝ මේ මෑතක මාර වෙච්ච කියන්නේ. ඔව් මේකේ අපිට දැන් ඉන්න තැන නැතුව මේ කෙනෙක් මේ නැන්ද කෙනෙක් මේ දුන්නා ඉන්න තැනක් දුන්නා. දැන් ඉතන තියන්නේ නැහැ ගමෙන් කාගෙටම මේ ප්‍රශ්නේ තියෙනවද? අපිට යන්න දරන්නේ නැති ඉන්න තමයි මෙයාට පොඩි අපිට යන්න
යන්න තැනක් නෑ. ඔය එක මවකගේ කඳුළු කතාව. දැන් අපිට පේනව නේද තියෙන තත්ත්වය කොහොමද කියලා. ඔය වගේ දහස් ගණන් රෙකෝඩින් මං ගාව තියෙනවා. එතකොට අපිට දැහැහිත කමින් උදව් කරනවා සිංහල මිනිස්සු පදිංචි කරන්න කියලා. අපි ඒක කරගෙන යනවා. ඒකට බාධාව තියෙන කට්ටියගේ නම් කියවුණානේ මෙතන. මගේ කටින් කියන්න ඕනේ නෑනේ. උතුරේ අපේ ගිය සතිය රැස්වීමේදී මැදගම නායක හඳුරු කිව්වෙත් උතුරේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි අපේ කණ්ඩායම් නිසා. එතකොට අපේ සිංහල සංවිධාන සිංහල ජනතාව අපේ නායක හඳුරුගොල්ලෝ මෙහි ඉන්න දැනගන්න ඕනේ අපිට දෙමළ අයත් එක්ක දින සටන ජයග්‍රහණය කරන්න පුළුවන් දෙමළේ මූණට මූණ එනවනම්. නමුත් අපිට තියෙන බාධා අපේම අය තමයි මේ විනාශ කරන්නේ. ඒ නිසා නුදුරු අනාගතයේදී තව අවුරුදු 2කින් 3කින් මන්නාරම ඉස්කෝල වැහෙන්න පුළුවන්. ඒ වගේම අප සතුව නැත. අපේ යුතුයකම පිටු කරලා ඉවරයි ජාතියට. ඒවා ඉස්කෝල වැහුනොත් අපේ අනාගතේ අර වසර 45ක් තිබුණා ශිෂ්‍යත්වයේ ලකුණු එනකොට උතුරු පළාතේ දිස්ත්‍රික්ක වාහක සිංහල භාෂාව 0 වෙලා අපි අවුරුදු 3ක් මන්නාර දිස්ත්‍රික්කයේ සිංහල භාෂාව ගෙනාවා. 2022 23 24 ගෙනාවා 25ක් ගේනවා. 26න් පස්සේ අපිට කරන්න දෙයක් නැති වෙයි. ඒ වගකීම අපසතුව නැත. අපි ඒක සමාජයට බාර කරනවා. ඒ මිනිස්සුන්ව ස්ථාවර කර ගැනීමේ සමාජ වගකීමක්. අපේ වගකීම අපි ඊට කරා ඉස්කෝල ස්ථාපිත කරලා බැහැ කියන එකට මට සුකේෂර් මැතිතුමා විවිධ උපක්‍රම තුලින් ඒ ඉස්කෝල ස්ථාපිත කරන්න දුන්නා. ඒ වගේම මොන් බැලන්ත උඩාව දේහාධිකාරී දේශප්‍රේමීන් අනුලා විජේසුන්දර මහත්මිය තාමත් වැටුප් ගෙවනවා මඩු ඉස්කෝලේට දැන් හෙල්ලෙන් දත වගේ තියෙනවා හැමදාම කියන කතාව තමයි මේ පාසල් දෙක වැසුනොත් මම අද මේ සභාවේ කියන්නේ ඒ වගකීම ඔබලා සතුයි. මොකද බාධකය මේ වොයිස් කට් එකෙන් වලට ඇහුණා. තවත් දුරට මේක කොහොමද පවත්වා යන්නේ කියන එක ඔබ තමුන්නාසලා තීන්දුව කරන්න. අපිට යාපනයේ තියෙන ඉස්කෝල අරින්න මේ තත්ත්වයේ උඩ එකම අපහසුතාවයක් තියෙන කිලිනොච්චියක් තියෙනවා. ඒ නිසා මම මේ වැදගත් සභාවෙන් ඉල්ලා සිටින්නේ අපි සින්දු කියනවා සිල් ගන්නවා සීල දේවල් කරනවා කොළඹ ඉඳන් කරනවා. නමුත් ජිනීවා තත්ත්වයේ උඩ මේ තියෙන ඩයස්පෝරා තත්ත්වයේ උඩ උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 5න් අපි දිස්ත්‍රික්ක 3ක අපේ භාෂාව තියෙනවා. තව දිස්ත්‍රික්ක 2යි අපිට නැත්තේ. අපිට ඒකට කරගන්න බාධා ගොඩක් තියෙනවා. අපේ නායක හඳුරුනේ ඔබ වහන්සේ අපිට ශක්තියක් වෙන්න මේ ප්‍රශ්න විසඳ ගන්න. නැත්තම් මේ ගම්මාන මිනිසු ටික ගියාන් පස්සේ කවුද ඉන්නේ? ඔබ වහන්සේ විසින් මන්නාර විකුම්පුර ප්‍රජාශාල හදලා ඔක්කොම කරපු ගම්මානේ දැන් පවුල් 22කට වැහෙන්න තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඒක පදිංචි කරගන්න බෑ. ඒ නිසා ඒකට බාධක මම කියන්න ඕනේ නැහැ. ගමට ගිහිල්ලා අම්මලා දෙමාපියෝගෙන් ඇහුවම කියයි. ඒ නිසා ඒ වගේම සිලාවතුරෙත් එහෙමයි. දැන් ඔය කතා කරේ සිලාවතුර කාන්තාවක්. එයාට වෙන අසාධාරණේ. මේ ප්‍රශ්නය තුල අපි කොච්චර කිව්වත් අපේ සමහර අයට තේරෙන්නේ නැහැ. ඇයි මේ අපි මේක කියන්නේ ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියන එක. ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනක. අපි ගහන්නේ වෙන තැනකට. ඒකයි අපිට ජයග්‍රහණය කරන්න බැරි. ඩයස්පෝරා මොකක් හරි ක්‍රමයකින් අපේම කණ්ඩේ අපේම කට්ටිය පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ ජයග්‍රහණයට. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනක අපි ගහන්නේ කියලා වෙන තැනකට. තිස්සවැරි ප්‍රශ්නෙත් එහෙමයි. මම ලේකර ටිකක් ඒක අස්සම් කරලා දුන්නොත් නීති අනුකූලව බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් අපට අහන්න පුළුවන්. ඇයි මේක කරන්න බැරිද නැද්ද කියලා. අඩු ගන්න විහාරාධිපති පිළිගන්නවත් බැරිද කියලා අහන්න පුළුවන්. එතකොට අලුත් චක්‍ර ලේඛනය අනුව ඕනම දැනක පන්සලක් ස්ථාපිත කරන්න 2023 අප්‍රේල් 10 වෙනිදා ගත්ත තීන්දුවක් අනුව මහානායක හඳුගොල්ලන්ගේ චක්‍ර ලේඛනයක් තියෙනවා කිසිදු මේ ශාසනාසන බල මණ්ඩලයෙන් අවශ්‍ය නැහැ පන්සලක් හදන්න. ඒ නිසා අපි හදපු පන්සලට චෛත්‍ය හදන්න ගියේ ඒක නතර කළා මාස 6ක් වෙනවා. ඔය කතා කරන සිංහල සංවිධාන සහ ජාතික සංවිධාන කිසි කෙනෙක් කතා කරේ නැහැ ඒ චෛත්‍ය. මොකද ඒකට විරුද්ධලා ඉන්නේ දෙමළ සහ මුස්ලිම් අය නෙවෙයි. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. කොහෙන් හරි දෙමළ මිනිස්සෙක් ගෑවුනා නම් අපේ කට්ටිය උඩ දාගෙන එනවා කෑ ගහන්න. මොකද දෙමළ සහ මුස්ලිම් මම කරන කිසිම එකකට විරුද්ධ වෙන්නේ නැහැ. මොකද අපි ඈත් එක හොඳව සාකච්ඡා කරලා කණදුනවා කියන නිසා. වැඩ පිළිවෙල කරන නිසා. දැන් සුගේශ්වර මණ්ඩල මැතිතුමා දන්නවා අපි ආණ්ඩුකාරතුමත් එක්ක කොහොමද මේ කණදුනවා කරන්න කියන එක. නුවන් බැලන්තුඩා දන්නවා මඩු ප්‍රාදේශීය ලේකම් එක කොහොමද ෆෝන් එක ගත්තම කීපාරක් උස්සන්නේ නැද්ද කියන එක. එතුමා නීතිය පැත්තෙන් ගොඩක් වැඩ කරනවා. ඒ කරනකොට ෆෝන් එක උස්සන්නේ නැහැ. සමහරවිට වෙන නම්බරෙන් ගත්තම අතාරිනවා. එතුමා ගියාම මේ රාජකාරී මට්ටමින් මඩු කාර්යාලයට සිංහල අයගේ නම් ටික පෙරලනවා අනිත් පැත්තට. මේක ජයග්‍රහණය කරන්න නම් අපි සියලු දෙනාම එක්සත් වෙන්න ඕනේ. දේශපාලන පක්ෂ ඔළුවේ ගන්න එපා. ශ්‍රී ලංකා VNP JVP අපි සියලු දෙනාම උතුරේ ජයග්‍රහණය කර ගැනීම සඳහා මම
එක වේදිකාවට ගන්න උත්සාහ කරන උතුරු ප්‍රශ්න විසඳගන්න. උතුරු සහ නැගෙනහිර. මැතිවරණ කාලයකට ඕගොල්ලෝ ඕනම දෙයකට ඕන පක්ෂයකට වැඩ කරගන්න. නමුත් අපිට උතුරු සහ නැගෙනහිර අහිමි වුණොත් මේ රට 29 වෙනි ප්‍රාන්තය වෙනවා. ඒක මතක තියාගන්න. අද අපේ තවත් මහත්තයෙක් ඉන්නවා නිමල් දේශ මහත්තයතුමත් රජ නිලධාරී කීප දෙනෙකුට ගත්තා. දුරකථනය ආන්සර් කරන්නේ නැහැ. එතමත් ඒක දත්ත ඒකයි. මොකද හේතුව බලපෑම දිරි වෙන තැනක. සම බගෑපත්තු ඉල්ලා සිටිනවා ඔයගොල්ලන්ගේ. මේ රට බෙදා වෙන් වෙන්නේ තව ඕන අවුරුදු 2ක් 3ක් යනකොට නීති අනුකූල ඔක්කොම වෙනවා. සීරුම ලේඛන දෙමළෙන් ස්ථාපිත වෙන්නේ. ඒ නිසා ඉන්න සිංහල පවුල් ටිකක් දාලා ගියොත් අනුරාධපුරයට ආවොත් මොකද කරන්නේ? මෙහි කියන සුරංගනා කතා එහි නෑ. ඒක වෙනම රාජ්‍යයක්, වෙනම පරිපාලනයක්. ඒ නිසා මම හැමදාම කියන කතාව තමයි මේ කතාව හැමදාම මට කොහෙ ගියත් කියන්න තියෙන එකම කතාව තමයි උතුරු සහ නැගෙනහිර තියෙන ප්‍රශ්නේ වෙන තැනක අපි ගහන්නේ වෙන තැනකට. අපි ළමයි 42ක් ගෙනාව ඉස්කෝලේ ළමයි 28ට බහැලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනක. ඒ ළමයින් ඒ ගමේ මිනිස්සුන් එළවනවා. එළවන්නේ දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු නෙමෙයි අපේ අය. ඉතින් අපි මොකද කරන්නේ? අපිට ඉතින් කරන්නේ හැමදාම ඔය ගිහිල්ලා මුරකාවල් දාලා කොළඹ ඉඳගෙන අනේ මේ අපේ ඉස්කෝලේ ළමයි එළවන්න එපා, පවුල එළවන්න එපා කියලා කියන්න පුළුවන්ද? අපේ ජීවිතේ අපිත් හැකියාවල් අපිත් ව්‍යාපාර තියෙනවනේ. අපිට පුළුවන් කාලයක් අපි කැපෙනවා. පුළුවන් දෙයක් අපි උත්සාහ කරන්න. අදටත් නෝන් බැලතුරා මැතුමා අපි ගිහිල්ලා ණයරු ප්‍රශ්න විසඳ ගන්න ණයරු පන්සල වෙනුවෙන් ගියා. අදටත් ඒ පන්සලට හාමුදුරුවෝ නඩු තියෙනවා. අදටත් බුදු පිළිමේ පින්තාරු කරගන්න බෑ නඩු තියෙනවා. අපි කෑ ගහගෙන ගියාට විසඳ ගන්න බෑ. අපි නඩුවකට පටලනවා. එතකොට කුරුන්දේ පන්සලෙත් එහෙම නඩු තියෙනවා. තිස්ස විහාරට නඩුව පැටලුණාම තමයි තේරෙන්නේ කට්ටියට අන්න අපි කියපු දේ සිද්ධ වෙලා වුණායි කියලා. ඒ නිසා තිස්ස විහාරේ ඉතර දැනට පොඩ්ඩක් නඩු නැතුව තියෙන්නේ. ඒකටත් පුළුවන් නම් ගිහිල්ලා කෑ ගහලා නඩුව පටලවා ගන්න. නඩුව පැටලුණාන් පස්සේ කට්ටියට කොහොමද තේරෙයි අන්න අපි කියපු කතාව මොකද්ද කියන එක. ඒ නිසා මේක බුද්ධිමේ මෙහෙයුමක් කරනවා ඇරෙන්න තොරතුරු ජාලියත් එක්ක කරනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බෑ. මහා සංඝරත්නය මාරි සතුටුයි බෙන්ග වෙනාලක හමුදුරුයි අපේ අනුංගල හමුදුරුයි මේ මෙතනට වැඩිම එක වැඩලා සිටින නිසා අපිට හයියක් උන්වහන්සේලාගේ හයිය මට නිතරම ලැබෙනවා. ඒ නිසා මම උන්වහන්සේලාට අපේ නායක හමුදුරුවන්ට ඉල්ලා සිටිනවා අපි ගමන් කාස්තෝ අපහසුයි ප්‍රවාහන පාසුකම් පුළුවන් නම් අපේ හමුදුරුවනේ අපි දිනයක් දාලා ඒ ගම්මාන ටික ගිහිල්ලා සිංහල ගම් වලට ගිහිල්ලා පොඩ්ඩක් සංචාරය කරලා එයාගේ ප්‍රශ්නේ බලන්න අපි කියන්නේ මොකද්ද ඇත්ත ප්‍රශ්නේ. එතකොට ඒ අයගෙන් අහුවම ඔබ වහන්සේලාට තේරෙයි මොකද්ද කොතනද ඇත්ත තියෙන්නේ කියන එක. කනත්තක් නෑ දැන් මාස ගාණක් සටන් කරන කනත්ත ගන්න තාම දුන්නේ නෑ. කනත්ත දෙන්න බෑ කියලා කියන්නේ අපේ කට්ටිය. මොකද කනත්තක් අපිට ආවන් පස්සේ නීති අනුකූලව ඉඩමේ අයිතිය ඒ ගමේ අයිතිය අපිට එනවා සිංහල මිනිසුන්ට. ඒ නිසා මම වැඩිදුර කතා කරන්නේ නැහැ. වැඩසටහනේ ගොඩක් තියෙනවා. අපිට විනාඩි 10 වෙන් වෙලා තියෙන්නේ. සියලු දෙනාටම යහපතක් වේවා. දරුවන් සරණයි. අපි සමග එකතු වන්න උතුරට බුදු පිළිම 1000ක් පූජා කිරීම වැඩසටහනේ සුගේශ්වර බණ්ඩාර මැතිතුමා බුදු පිළිම 100ක් බාර අරන් තියෙනවා. අද සංකේත 5ක් අපිට දීලා තියෙනවා. ඕගලන්ටත් පුළුවන් උතුරේ බුදු පිළිමයක් නැති අය ඉන්නවා. කවුරුහරි දෙමළ බෞද්ධයෝ ඉන්නවනම් කියලා හොයන්න කියන බුදු පිළිමයක් තිබුණොත් තමයි ඒකට දෙමළ බෞද්ධයෝ වෙන්නේ. උතුරේ දෙමළ බෞද්ධයෝ නැහැ. නිසා දෙමළ අය බුදු පිළිමයට ආසයි. ඒගොල්ලෝ ඔක්කොම ගහනවානේ ජේසුගේ රූපේ, කතරගම දෙවියන්ගේ රූපේ, සීවිලි රූපේ. ඒ නිසා අපි ඒගොල්ලෝ ඉල්ල බුදු පිළිමයක් දෙන්න පුළුවන්. බුදු පිළිම 1000ක් වැඩ පූජා කිරීම වැඩසටහන යටතේ ඕගොල්ලන්ටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. එකතු වෙලා අපි ජයග්‍රහණය කරමු.